හායි යාළුවනේ ඉතින් සාදරයෙන් පිළිගන්නවා යහන් ටෙක්නික් ඇකඩමි YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියා දෙන්නන්නේ කොහොමද ඉංග්‍රීසියෙන් එවන මැසේජ් එක සිංහලට හරවන්න කියලා. එහෙම නැත්නම් සිංහල වාක්‍යයක් කොහොමද අපි ඉංග්‍රීසියට හරවගන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මේකට අපි මේ පොඩි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ Play Store කියන ඇප් එකට යන්න. ඉතින් මේ Play Store කියන ඇප් එකට ගියාට පස්සේ මෙතන උඩ සර්ච් බාර් එකේ සර්ච් කරන්න Google Translate app කියලා. Google Translate app කියලා සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේනව නේද මේ මෙතන තියෙනවා G අකුරක් එක්ක මෙන්න මෙතන G අකුරක් එක්ක app එක. ඉතින් මම මේ app එක download කරලා තියෙන ඉතින් තමයි මෙතන open කියලා තියෙන්නේ. ඔයාලා download කරලා නැත්නම් download කියලා තියෙන්නේ install කියලා. ඉතින් ඔයාලා මෙතන ඔයාලා මේක install කරගෙන open කරගන්න. මම install කරලා තියෙන හින්දා open කරා. ඉතින් open කරාට පස්සේ මේ වගේ interface එකක් තමයි බලා ගන්න වෙන්නේ. බොහෝ දුරට මේ වගේ interface එකක් තමයි බලා ගන්න නැත්නම් මෙතන මේ app එක ඇතුළට යන්න අපිට permission ඉල්ලනවා. ඒ කියන්නේ අපේ Gmail අපේ phone එකේ තියෙන Gmail එක දීලා තමයි මේ app එක ඇතුළට යන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් ඔයාලා මේ phone එකට Gmail එක app එකට Gmail එක add කරලා මේ වගේ app එක ඇතුළට එන්න ඕනේ. ඉතින් app එක ඇතුළට ආවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා උඩින්ම Google Translate කියලා app එකේ නම එන enter text කියලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා English කියලා. මේ දකුණු පැත්තේ තියෙනවා සිංහල කියලා. එම් මැද තියෙනවා ඊතල් දෙක. ඉතින් ඔයාලට මේ app එකේ මේ මුල්ම පියවර තමයි මේක බලා ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මුලින්ම දැන් අපිට ඉංග්‍රීසියෙන් තියෙන වාක්‍යයක් සිංහලට හරවන්න ඕන නම් අපි ඉංග්‍රීසියෙන් වාක්‍ය සර්ච් කරමු. දැන් ඔයාලා කවුරු හරි හිතන්නකෝ මම මේ උදාහරණයක් පෙන්නන්නේ enter text කියන එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ මේ වගේ කීබෝඩ් එකත් එක්ක අපේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලට කවුරු හරි ඒ වගේ ඉංග්‍රීසියෙන් වාක්‍ය ඉතින් අපි ඒක හිතමුකෝ ඔයාලා ඒක දන්නේ නැහැ සිංහල තේරුම. අපි ඒක සර්ච් කරමුකෝ අපි හිතමු මේ I am go. ඉතින් අපි හිතමු ඔයාලට එව්වේ ඉංග්‍රීසි වාක්‍ය I am go කියලා. ඉතින් ඔයාලා දන්නේ නැහැ ඒ තේරුම. ඉතින් මේ app එකට ඇවිල්ලා මෙතන ටෙක්ස්ට් එකේ එන්ටර් කරාට පස්සේ I am go කියන මෙතන යටින් බලා ගන්න බලන්න මෙන්න මෙතන බලා ගන්න බලන්න මම කියන්නේ මම යනවා කියලා සිංහලෙන් වැළලා දිනවා. ඒ කියන්නේ I am go කියන එකේ තේරුම තමයි මම යනවා. ඉතින් අපිට මේ වගේ ඉංග්‍රීසියෙන් එවන වාක්‍යයක් සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමු. දැන් මෙතන ඉංග්‍රීසියෙන් I can't කියන එකේ තේරුම අපි දන්නේ නැත්නම් මෙතන ඇතුළු කරාට පස්සේ තියෙනවා I can't කියන්නේ මට බෑ. ඒ කියන්නේ I can't කියන ඉංග්‍රීසි වචනේ තේරුම තමයි මට බෑ කියන එක. ඉතින් අපි ඒක එහෙම දැන් අන්න ඒ වගේ අපිට ඉංග්‍රීසියෙන් තියෙන එක සිංහලට හරව ගන්න පුළුවන්. දැන් අපිට සිංහලෙන් තියෙන එක ඉංග්‍රීසියට හරව ගන්න ඕන නම් මෙතන මේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන මේ මැද ඊතල් දෙකක් දෙපැත්තට තියෙනවා. මේ සිංහල ඉංග්‍රීසි කියන දෙකට මැද. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. එකපාරක් ක්ලික් කරාට පස්සේ දක්න්නේ උනේදී ඉංග්‍රීසි එක දකුණු පැත්තට ආවා සිංහල එක වම් පැත්තට ආවා. එහෙනම් අපිට මෙතන enter text කියනකොට ක්ලික් කරලා අපි සිංහලෙන් දෙයක් ටයිප් කරාට පස්සේ ඒක ඉංග්‍රීසියෙන් තමයි මෙතන දිස් වෙන්නේ. ඒ කියන්නේ අපි බලමු දැන් එක්සැම්පල් එකක් පෙන්නන්නම් මම. අපි ඉස්සෙල්ලා I am go කියලා දැම්මේ. අපි මම යනවා කියලා සර්ච් කරාට පස්සේ මෙතන ඉංග්‍රීසියෙන් බලා ගන්න පුළුවන් I am going. ඒ කියන්නේ මම යනවා කියන එක ඉංග්‍රීසියෙන් කියන්නේ I am going. දැන් අපි තව උදාහරණ බලමු. මට බැහැ. හරි දැන් ඔයාලා දැක්කනේ අපි සිංහලෙන් ටයිප් කරා I can't කියලා මෙතන පෙන්නනවා. ඒ කියන්නේ මට බැහැ කියන සිංහල තේරුම ඒකේ ඉංග්‍රීසි තේරුම තමයි I can't කියලා. ඉතින් ඔයාලට මේ වගේ මේ ඇප් එකේ අපිට ඕනම භාෂාවකට හරව ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට හිතන්නකෝ අපිට සිංහලෙන් තියෙන එකක් වෙන භාෂාවකින් හරව ගන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මෙතන මේ ඉංග්‍රීසි කියලා තියෙන මේ දකුණු පැත්තේ තියෙන ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. එකපාරක් ක්ලික් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න තියෙන්නේ. ඊළඟට ඔයාලට මේ භාෂා ටිකක් පෙන්නනවා. ඉතින් මේ වගේ ගොඩක් භාෂා මේකේ තියෙනවා. මේක පල්ලෙහාට යද්දී ඒ ඕනම භාෂාව ඔයාලට කැමති භාෂාවක් තෝරගන්න පුළුවන්.
ඉතින් මේ වගේ දැන් ඔයාලට හිතන්නකෝ මෙන්න මෙහෙම පල්ලයට එනකොට දැන් මේ ගුරානි කියලා භාෂාවක් තියෙනවා. අපිට ඔයාලට ඒ භාෂාවෙන් ඕන නම් ඒකට එකපාරක් ක්ලික් කරන්න. එකපාරක් ක්ලික් කරාට පස්සේ මෙතන මෙන්න මේ ඉංග්‍රීසි කිතුම දැන් ගුරානි කියලා වැටලා තියෙනවා. මෙන්න මෙතන. පේනවනේ ඔයාලට? අන්න ඒ වගේ දැන් අපි සිංහල ටයිප් කරන එක දැන් මේ ගුරානි කියන භාෂාවෙන් තමයි මෙතන වැටෙන්නේ. දැන් අපි ඒක උදාහරණයක් බලමු. මම යනවා. ඉතින් මම යනවා කියලා සිංහලෙන් ටයිප් කරාම ගුරානි කියලා භාෂාවෙන් වැටෙන්නේ චේයා හිනා. ඒක ඔයාලට පොඩ්ඩක් හිනා යත්තනවා ඇති. චේයා හිනා තමයි. ඉතින් ගුරානි කියන භාෂාවෙන් එහෙම තමයි ඒක වැටෙන්නේ. ඉතින් අපි මේක නැවතත් දාගමු සිංහල කියන එකට. මම දැන් මට ඕනේ සිංහල භාෂාවෙන්ද සිංහල කියන එක ක්ලික් කරාට පස්සේ සිංහල වැටෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ඕනියම් භාෂාවකට මේක හරව ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වැදගත් වුණා නම් මගේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් එතකොට මම දාන වීඩියෝ එක මම දාපු සැනින් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට මම යනවා. සුබ දවසක් ඔයාලට.